cloud-based and online learning platforms, mobile and ubiquitous learning, data analytics, learning analytics, cyber security and digital safety, blockchain for education, remote and virtual laboratories, automation and intelligent administration tools, meta literacy and digital citizenship skills, digital citizenship skills. දැන් මේ වඩංගුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල? අඩංගුද? ඇත්ත වශයෙන්ම නැහැ. දැන් මේ තොරතුරු සහ sannivedana තාක්ෂණයේ වේදේ 6 වසරට හඳුන්වලා දුන්නම ඒක ඇතුලේ තමයි ඒක 6 ඉඳලා 7ට යනකොට 7 ඉඳලා 8ට යනකොට 10 11ට යනකොට ඒක ඇතුලේ හැදෙන ටොපික්ස් තමයි විපක්ෂ නායකතුමා අර කිව්වේ. ඒක තිබිච්ච අර ලොකු බර වචන දාලා කිව්වේ ඒකේ තියෙන ටොපික්ස්. උදාහරණ විදිහට කිව්වොත් එම AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක එනවා. ඩේටා ඇනලිසිස් කියන එක එනවා. ඒ ඔක්කොම මේ තියෙන සබ්ජෙක්ට් එක ඩිවයිඩ් කරන ටොපික්ස් ටික ඔක්කොම දාලා වෙන මොඩියුල් හදන්න බෑ. හැබැයි මේන් මොඩියුල් එක දීලා තියෙනවා ඉන්ෆර්මේෂන් ලිටරසි කියලා. ඉතින් ඒක නිසා ඒවා දීලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි මේක දීලා තියෙනවා ජීවිතය සඳහා තාක්ෂණය. How to use technology for life, that has been included. එතකොට ඒවා දැක්කේ නෑ. දැක්කේ අසබීකරණය විතරයි. අසබීකරණයට අදාළ වෙබ් අඩවි අපි කිව්වා වැරද්දක් වෙලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට වැරද්දක් වෙලා තියෙනවා කියලා එලා පැහැදිලිව මේ වැරද්ද බාරගත්තා. ඒකට කොන්ද තිබුණා. බාරගෙන ඒක ඉවත් කරා. ඉවත් කරලා මොකද්ද කරේ? අධ්‍යාපනය ඊටාම ගුණාත්මකව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ප්‍රවේශයන් ටික හැදුවා. ඒවා ඔක්කොම පිළි අරගෙන තියෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. වැරද්ද නිවැරදි කරලා තියෙන්නේ. ඒ නිවැරදි කරලා තියෙදි තමයි කියන්නේ අකණ්ඩව continuously making that complaint again and again. So that is the mistake which is been done by the opposition. ඒක නිසා ඒක වැරදි. ඒක වැරදි. ඒක නිසා ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේක සඳහන් කරලා තියෙනවා මේකේ තියෙනවා තව සබ්ජෙක්ට් එකක් 6 9 කන්ටෙන්ට් එකට ඇතුළත් වෙනවා ව්‍යවසායකත්වයේ සහ මූල්‍ය සාක්ෂරතාවය. ඕවා හොඳට හයියෙන් කියනවා මේ විපක්ෂ නායකතුමා ඉංග්‍රීසියෙන් එතුමා කියනවා මේ entrepreneurship and financial literacy. So that has been included. So what is the mistake of doing this subject by the students? So that is the problem that we have. ඒ වගේම තමයි දැන් විපක්ෂ නායකතුමා කියපු අනිත් විෂයන් 6 වසරේ ඉඳලා මෙතෙක් කල් තිබිච්ච නැති ශිෂ්‍යයන්ට තිබිච්ච නැති අයිතීන් ශිෂ්‍යයන්ට තිබිච්ච නැති පේන්නේ නැති මානයන් 21 වෙනි සියවසේ කුසලතාවයන් මේ ඔක්කොම මේක ඇතුළත් කරලා තියෙනවා. මේකේ තියෙනවා essential subjects වලට අමතරව තවදුරටත් ශිෂ්‍යයාගේ කැමැත්ත පරිදි කරන්න පුළුවන් මොඩියුල් තව 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ 14න් 3ක් ශිෂ්‍යයාගේ කැමැත්ත පරිදි ශිෂ්‍යයාට further learning විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අර කියපු කාරණාව මොනවද? transversal skills. මේක ඇතුළත් කරලා තියෙනවා. transversal skills වල තියෙන subjects එක බලන්න. ඒ subjects බැලුවේ නැහැ. කතා කරා ඇවිල්ලා ගල්කර් මහන්ත කියලා කතා කරේ සබුද්ධික අය කරපු ඒවා. සබුද්ධික සංවාදයේ කොට නැගුවේ ගල්කර් මහන්ත කියලා කතා කරලා. බලන්න තිබුණා තමන් කතාව කරනකොට තමන් එක්ක හිටපු වටේ ඉන්න කණ්ඩායම. ඒ කණ්ඩායම දිහා දැක්කනම් හරියට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ සබුද්ධික සංවාදේ කොට නැගුවේ කියලා. බොරු මිත්‍යාව කොට ගන්න හැදුවා. ඉස්සෙල්ලම කිව්වා ඉතිහාසයේ సౌందර්යය නැහැ කියලා. මේකේ විවිධ පෙරලන්න හැදුවා. කො සබුද්ධික සංවාදේ. කොහේ සබුද්ධික සංවාදේ. ඒක නිසා intellectual discussion is needed but it was not done by the opposition. It was not done. Right? ඊට පස්සේ ගත්තන් පස්සේ මේකේ transversal skills වල තියෙන subjects කීපයක් මම කියලා ඉන්නම්. මේකේ තියෙනවා appreciation of literature. සාහිත්‍ය රස විඳින්න පුළුවන් 6 ඉඳලා දරුවට. ඒ විතරක් නෙමෙයි media studies තියෙනවා. service sector studies තියෙනවා. global studies තියෙනවා. දැන් මේවා එපා කියලානේ කියන්නේ. මේවා එපා කියලා තමයි තැන් වල කුඩා කුප්පි හදලා කුඩා කට්ටි හදලා කට්ටිය කැම්පේන් කරේ මේවා එපා කියලා. ඒක නිසා බරපතල ආපදාවකින් රට පීඩා විදිද්දී විපක්ෂයේ කරපු කාර්යභාරය ගැන අපිට විදුහල්පතිවරයෙක් සහ ගුරුවරයෙක් විදියට හිටපු මට බරපතල කනගාටුවක් තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. 21 වෙනි සියවසේ සතවර්ෂයේ කුසලතාවයන් සහිත දරුවෙක් කියන තැනට වෙනස් වෙන්න ඕනි කියලා ඉල්ල සාකච්ඡාව ආවා. මේ 21 වෙනි සියවසේ කුසලතාවයන් සහිත අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරලා ඊට අදාළ සාකච්ඡාව හදලා ඊට අදාළ ප්‍රවේශය හදලා ඒක ගේන්න එනකොට එම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන්න යනකොට ඒ ගෝලීය වශයෙන් ලංකාව කොතනද ප්ලේස් කරන්න ඕන කියන එක තීරණය කරන්න යනකොට ඒක අසැබිකරණය කරන ලද අධ්‍යාපන ක්‍රමයක් කියලා වෙරලා දැවැන්ත මතවාදයක් හදන්න ගත්තා ඔය සබුද්ධික මතවාදය ඉදිරිපත් කරන කණ්ඩායම. මම කැමැතියි කියන්න මේ 21 වෙනි සියවසේ කුසලතා කියන එක සම්බන්ධව කෙටියෙන් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මේකේ තියෙනවා 3L කියලා concept එකක්. 3L කියලා කියන්නේ learning skills, literary skills and life skills. මේකේ සඳහන් කරනවා මේකේ තියෙන්නේ 21st century skills,
how today's students can stay competitive in a changing job market. කොහොමද 21 වෙනි සියවසේ කුසලතා මොනවද ඒවා කොහොමද මේ ජොබ් මාකට් එකේ කම්පිටිටිව් ජොබ් මාකට් එක ශිෂ්‍යයෙකුට රැඳී ඉන්න ඒවා වැදගත් වෙන්නේ කොහොමද කියලා කියනවා. මේ අතර තියෙනවා ලර්නිංగ్ ස්කිල්ස් ගත්තොත් එම ක්‍රිටිකල් තින්කින් ක්‍රියේටිවිටි කොලැබොරේෂන් and කමියුනිකේෂන් මේකට 4C කියලා කියනවා අධ්‍යාපනයේ. මේ අපි හදන දරුවා ළඟ ඒවා තියෙන්න ඕන. ක්‍රිටිකල් තින්කින් තියෙන්න ඕන. ක්‍රියේටිවිටි තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ දරුවට කොලැබොරේෂන් තියෙන්න ඕන. අනිත් අයත් එක්ක වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඊට සමපාත වෙන අධ්‍යාපන ක්‍රමයක් මේ 6 වසරේ තියෙන මොඩියුල් ටික බැලුවම 6 වසරේ තියෙන මොඩියුල් ටික බැලුවම 6 9 අපි හඳුන්වලා දීලා තියෙන මොඩියුල් ටික බැලුවම මේක ඇතුලේ කොහොමද මේ ටික ඉන්ටග්‍රේට් කරන්න කියන එක සාකච්ඡා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ එල් එක ලිටරරි ස්කිල්ස්. ලිටරරි ස්කිල්ස් සාක්ෂර කුසලතාවයන් කියන ඒවා ගත්තොත් එම ඒ සාක්ෂරතාවය මෙන්න මේ දක්වා විහිදලා යනවා. ඒකේ තියෙනවා ඉන්ෆර්මේෂන් ලිටරසි. තොරතුරු පිළිබඳ සාක්ෂරතාවයක් මේ 21 වෙනි සියවසේ දරුවා ළඟ තියෙන්න ඕන. ඒ වගේම මීඩියා ලිටරසි තියෙන්න ඕන. මාධ්‍ය පිළිබඳව සාක්ෂරතාවය, ටෙක්නොලොජි ලිටරසි, තාක්ෂණය පිළිබඳව තියෙනා වූ සාක්ෂරතාවය මෙන්න මේ කාරණාවන් සහිත දරුවෙක් තමයි හදන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රොපෝස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ලයිෆ් ස්කිල්ස්. ඒ දරුවා ළඟ තියෙන්න ඕන ලෝකයේත් එක්ක ගැලපෙන්න පුළුවන් හැකියාව. ඒ දරුවාට තියෙන්න ඕන ලෝකයේත් එක්ක Taman ඉගෙන ගත්ත දේ භාවිතයට ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ලයිෆ් ස්කිල්ස් සඳහන් කරනවා ෆ්ලෙක්සිබිලිටි, ලීඩර්ෂිප්, ඉනිෂියේටිව්, ප්‍රොඩක්ටිවිටි and සෝෂල් ස්කිල්ස්. දැන් ළමයෙකුට පුළුවන් වෙන්න ඕන. ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඩිසිෂන් මේකින් වලදී Tamanට පුළුවන්කම තියෙන්න ඕන. මේ Taman ගන්නා තීරණ නම්‍යශීලීව ලෝකයේත් එක්ක සමපාත වෙන්න ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි මුලපිරීමේ හැකියාව, ඵලදායිතාවය වගේම සමාජ කුසලතාවයන් තියෙන්න ඕන. ඒකට තව දෙකක් එකතු කරලා තියෙනවා 2C කියලා. ඒවා ඔක්කොම එකතු කරලා තමයි මේ අපි හදලා හඳුන්වලා දුන්න අධ්‍යාපන ක්‍රමය හඳුන්වලා තියලා තියෙන නියෝජ්‍ය කතානායකතුමනි. ওই 2C කියන එකක් තමයි කැරක්ටර්, අනිත් එක තමයි සිටිසන්ෂිප් එඩියුකේෂන්. ඒක නිසා අපි හඳුන්වලා දුන්න අධ්‍යාපන ක්‍රමය මේ හඳුන්වලා දුන්න මොඩියුල් ක්‍රමය මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඔය සියල්ල සඳහන් කරලා තියෙනවා. දැන් විපක්ෂ නායකතුමා පොඩි ප්‍රශ්නයකුත් ඇහුවා. මේකේ කොහෙද තියෙන්නේ AI නෑ. ඒ වගේම තමයි data analysis නෑ. IT වලට සම්බන්ධ විෂය ධාරාවන් මේකේ නෑ කියලා. මම කියන්න කැමතියි මේ තියෙන 6 ශ්‍රේණියේ ඉඳලා සිසුන්ට ඉගෙන ගන්න තියෙන විෂය මාලාව ගත්තොත් එම මේක ක්‍රෙඩිට් 35ක් ඇතුළේ ඉගෙන ගන්න තියෙනවා. ඒ ක්‍රෙඩිට් 35න් ගත්තොත් එම ප්‍රධාන වශයෙන්ම කනිෂ්ඨ 6-9 විෂය ධාරාව ඇතුලේ ප්‍රධාන මොඩියුල් 14ක් කරන්න තියෙනවා. ඒ 14 ගත්තොත් මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන භාෂාව ඇතුළු විෂයන් 14ක් මේකේ තියෙනවා. මේකට නව විෂයන් විදියට හඳුන්වලා දීලා තියෙනවා. අලුත් විෂයන් විදියට 6 වසරේ ඉඳලා ඉගෙන ගන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි හඳුන්වලා දීලා තියෙනවා. තොරතුරු සහ sannivedana තාක්ෂණ වේදේ. ඒ විතරක් නෙවෙයි. අවසාන වශයෙන් your time is up. 1 minute more. Dear Deputy Speaker, I would like to take a quotation of the Honorable Prime Minister. Right? මම හිතනවා අපේ රටේ ඉතිහාසයේ බිහි වෙච්ච විශිෂ්ටතම අධ්‍යාපන අමතිවරයෙක් විදියටයි මේ කාර්යභාරය නිම කරනවා නියතයි, නිශ්චිතයි. ඇය කියපු ප්‍රකාශයක් The Island උපුටා ගන්න මගේ කතාව අවසන් කරනවා. ඇය කියනවා The reforms aim to create intelligent, civil-minded citizens in order to build a country where people live in a civilized manner. මිනිස්සු ශිෂ්ට සම්පන්නව ජීවත් වෙන රටක්, work happily, සතුටින් වැඩ කරන රටක්, uphold democratic principles, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් ගරු කරන රටක් වගේම and live dignified lives. Thank you very much.